ප්‍රශ්න අංක 2. මෙතරම් වෙනස්කම් අතර මනුෂ්‍ය වර්ගයා සඳහා එකමුතුකමක් ඇති කිරීමට ආගම් එකිනෙකා පිළිගන්නේ කෙසේද? ආගම් එකිනෙකා පිළිගැනීමට හැටිවීමට නම් අපද පියවරෙන් පියවර එකිනෙකාගේ ආගමික ආරම්භක ගුරුතුමන්ට ගෞරව කරමින් ඔවුන් පිළිගත යුතුය. ඒ එක් උතම් පුද්ගලයා ඒ ප්‍රදේශයට, ඒ කාලයට, ඒ ලෝකයට පැමිණියේ එහි මිනිසුන්ට යහපත වපුරන තම මෙහෙවරක් ලෙස බව අප සලකා බැලිය යුතුය. එක් උතම් පුද්ගලයා විසින් විහිදුවන ලද යහපත විශේෂ පසුබිම, වෙනස් භාෂාව, වෙනස් සංස්කෘතිය සහ කලින් පැවති සාම්ප්‍රදායික ඇදහිලිද වෙනස් වීම නිසා අසන විට වෙනස් ලෙස පෙනෙනු ඇත. එහෙත් එය සැබවින්ම යහපතක් නම් එය බාධක ඉක්මවා යන බොහෝ සමාන දේවල් අනිවාර්යෙන්ම දරනු ඇත. ස්වභාවික මානසිකත්වයේ අනුව අපි අපගේ ආගමික ගුරුතුමා ඔබගේ ආගමේ ගුරුතුමාට වඩා උසස් ලෙස සලකන්නෙමු. එහෙත් ගෞරවයෙන් සලකනවා නම් එයත් ඊට වටිනා දෙයකි. එය විරුද්ධ සිතිවිල්ලක් ඇති කර ගැනීමට හොඳය.